ඔන්න මේ වෙලාවේ ක්වීන්ස් අධ්‍යාපන සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ජනරජයේ ගෞරව ආචාර්ය සම්මානලාභී ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු අපේ පුංචි දූලා පුතාලාගේ ටීචර් අම්මා සම්ප්‍රාප්ත වෙනවා. අපි දැන් ලෑස්ති වෙන්නේ මේ දවස්වල ගොඩක් වෛරල් වෙන මාතෘකාවක් හයේෂිකා ප්‍රනාන්දු ගුරු මහත්මියගේ ආදායම කීයද කියන තමයි අපි මේ බලන්න යන්නේ. කීයක් මෙයා ඔන්ලයින් හම්බ කරනවද කියන එකයි බලන්න යන්නේ. අපි දැන් ඉන්නේ හයේෂිකා ප්‍රනාන්දුගේ වෙබ්සයිට් එකේ. මේ වෙබ්සයිට් එකේ පෙන්නන විදිහට මේකේ තියෙනවා මෙයාගේ ඉගෙනගත්ත දරුවෝ විතර පෙන්නනවා 1,98,561. එතකොට මේ කවුන්ට් එක දැනට ඉන්න අය වෙන්න ඕන මේකේ. එතකොට එහෙම නැත්නම් මේ වෙනකොට ඉගෙන ගත්ත අය. එහෙම ඉගෙන ගත්තා නම් මේ හැම දරුවෙක්ම අඩු ඉගෙනගෙන තියෙනවා. එක දරුවෙකින් දල වශයෙන් රුපියල් 1000ක් ගත්තොත් මම මේක 1000ක් වැඩි වෙන විදිහම කියන්නම්. රුපියල් 1000ක් ගත්තොත් මෙයාට 19 කෝටි 85 ලක්ෂ 61000ක් ඉරිසියාවට නෙවෙයි කියන්නේ. දැනගන්න. 61000ක් මෙයා හම්බ කරලා තියෙනවා. හරිද? මේ ඉරිසියා කරන්න නෙවෙයි. නමුත් බිස්නස් එක ඩෙවලොප් කරලා තියාගේ දක්ෂතාවය. ඇල්ලුවේ හොඳම ලයින් එක ටියුෂන් වල මොකද්ද? උසස් සාමාන්‍යයෙන් ශිෂ්‍යත්වයේ ලියනකොට ඉස්කෝලේ ඉන්න 5 වසරේ දරුවෝ එක පන්තියක දරුවෝ සියලු දෙනා මේ විභාගයට සහභාගී වෙනවා. එතකොට සාමාන්‍ය ලංකාවේ 2023 අවුරුද්දේ 13,000කට වැඩි දරුවෝ ශිෂ්‍යත්වයේ ලියලා තියෙනවා. එතකොට ඒ අවුරුද්දේම සාමාන්‍ය පෙළ විභාගයේ ලියපු දරුවෝ කියන දරුවෝ කී දෙනෙක් මෙතනින් හැලෙනවද කියලා හිතන්න. 8,00,000යි සාමාන්‍ය පෙළ විභාගෙදී ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට 5,00,000කට වැඩි ප්‍රමාණයක් දරුවෝ මගදී හැලිලා තියෙනවා හෝ විභාගේ ලියලා නැහැ. ඊට පස්සේ 2013 A level විභාගේ ලියලා තියෙන 6,00,000ක විතර දරුවෝ. එතන 2,00,000කට අඩු ප්‍රමාණයක් කරාතනින් O level වලින් හැලිලා තියෙනවා. ඉතින් එතකොට අපි දන්නවා ගොඩාක් සුඛෝපභෝගී ලංකාවේ වැඩිම හම්බ කරන්න A level කරන ගුරුවරු කියන එක තමයි යන්නේ. නමුත් ඔවුන් අය කරන පන්ති ගාස්තු ගොඩක් වැඩි. එහෙම එකක් තියෙනවා. ඒ නිසා මෙයා වගේ තුන්ගුණයක් ගන්නවා වෙන්න පුළුවන්. තමයි ගොඩක් ෆිසිකල් ක්ලාසස් ඊට අමතරව ඔන්ලයින් ක්ලාසස් කරනවා. එතකොට ඒ ගුරුවරු අතර එතකොට යාළුවගේ තියෙන සම්භාවිතාවය A level වලදී විෂය නිර්දේශ කීපයකට බෙදෙනවා. 4-5කට කැඩෙනවා. ඉතින් මේ කැඩෙනේ වගේ කෙනෙක් කියන්නේ කලාව, වාණිජ, එහෙම නැත්නම් ගණිත, විද්‍යාව ඔය විදිහට ওই දෙපැත්තටම කැඩෙනවානේ. කියන්නේ බයෝ සයන්ස් කරන අය, මැත් සයන්ස් කරන අය ඉන්නවා. මැත්ස් වලත් කම්බයින් මැත්ස් ඔය විදිහට තවත් බෙදෙනවා. එතකොට මේ විදිහට තමයි. එතකොට A level කරන ගුරුවරයෙකුට හම්බ කරන්න තියෙන ශිෂ්‍ය ප්‍රමාණය තරගෙත් එක්ක හරිම අඩු ප්‍රතිශතයක්. මේ හැම කෙනාම ඉන්නේ. එතකොට හයේෂිකා මිස් එයාගේ පැත්තෙන් හරිම තැනට තමයි ආඩිය ගැහුවේ. මොකද එයාගේ අධ්‍යාපන සුසුකම් යාට කරන්න පුළුවන් සීමාව ඇතුලේ. ඉතින් අනිත් අයට මේ platform එකේ කරන අය ඉන්නවා. නමුත් මෙයා ගහපු ගේම් එක ගහ ගන්න බැරි නෝ. මොකද මාකටිං ඇඩ්වර්ටයිසින් මේ ප්‍රොමෝෂන් ප්‍රචාරය කරන දේවල් සහ පළවෙනි දේ තමන් උගන්වන දේ තමන් හරියට කරොත් තමයි දරුවෙක් රැකෙන නිසා තව කෙනෙක් රෙකමන්ඩ් වෙන නිසා මේ කරන දේ හරියට කරනවා. ඒක අනිවාර්යෙන් අපි පිළිගන්න ඕන. ඉතින් එහාට බලමු මෙන්න මේ සමහර වෙලාවට බුදුහාමුදුරු කියලා තියෙනවා මිනිස්සුන්ට බුදුහාමුදුරු මිනිස්සුන්ට විතරනේ හාමුදුරුන්ට උනත් අනවශ්‍ය ගෞරවයක් ලැබෙන්න ගියොත් ඒගොල්ලෝ පිරිහෙනවා කියලා. ඉතින් ඒ පිරිහීම තමයි මේ මෙතුමේට මේ වෙලාවේ වෙලා තියෙන ඒ සීමාව ඉක්මවයි ගෞරවයේ සීමාව ඉක්මව මුදල් ලැබෙන්න ගියාම ඊට පස්සේ හම්බ කරපු මිනිහට ඊට පස්සේ තියෙන ප්‍රබුද්ධය ආරූඪ කරගන්න. ඒ ප්‍රබුද්ධය ආරූඪ කරගන්න ගිය ගමනේදී තමයි පොලිසිය ආගෙන ස්කොඩ් එකක් හදාගෙන හරියටම नरेंद्र मोदी की तो वही वाहन कर लंका आप मिलावे वेलकम किया जाएगा। प्रधानमंत्री इस वक्त श्रीलंका कोलंबो में है और कल शाम जब प्रधानमंत्री पहुंचे उसके बाद से आज बेहद महत्वपूर्ण दिन होने वाला है। दोनों देशों के बीच शिष्टमंडल स्तर की बातचीत होगी। उससे पहले प्रधानमंत्री का जोरदार तरीके से स्वागत होने से पहले की ये तस्वीरें और श्रीलंका और भारत की दोस्ती के लिहाज से प्रधानमंत्री मोदी का ये श्रीलंका दौरा बेहद महत्वपूर्ण और ये चौथा श्रीलंका दौरा है प्रधानमंत्री मोदी का 2015, 2017, 2019 के बाद 2025 का ये दौरा। जी, तो ये खूबसूरत दृश्य जो आपको कोलंबो से दिखाई दे रहे हैं, इंडिपेंडेंस स्क्वायर पहुंचने वाला है प्रधानमंत्री का पूरा काफिला। और चूंकि एक राजकीय यात्रा है तो पूरे सम्मान के साथ भारत के प्रधानमंत्री नरेंद्र मोदी को इंडिपेंडेंस स्क्वायर के लिए ले जा रहे हैं, जहां पे आप देख सकते हैं ඊට පස්සේ इसका रेंज रोवर එක ඊට පස්සේ ඊළඟදී තමයි
මේ ගොඩක් අයට ලෝකේ සල්ලි හම්බ වෙනකොට ප්‍රසිද්ධිය හම්බ වෙනකොට ඊළඟට මේ හැමෝටම තියෙන කැහිල්ල තමයි දේශපාලනයට. මෙයා යම් දවසක දේශපාලනයට එන්නත් බැරි නෑ. ඒ උණ ඒ ප්‍රභුත්වය ආරූඪ කරගන්න තියෙන උණ ඒ නිසා ඒ තමන්ගේ තියෙන ප්‍රසිද්ධිය උරගා බලන්න තියෙන කැහිල්ල හින්දා තමයි ගොඩක් අය ලංකාවේ දේශපාලන සමත් ජයසූරියලා වගේ හොඳ යහපත් මිනිස්සු, ජැක්සන් ඇන්තනි වගේ යහපත් මිනිස්සු අවසානයේ තමන්ගේ චරිතේ නැත්තටම ඇති කරගත්තේ එතෙන්. ඒකට එන පළවෙනි තැන තමයි මේ ප්‍රසිද්ධිය සහ අපිත් දන්න මහනුවර ප්‍රධාන ටියුෂන් ගුරුවරයෙක් හිටියා. එතුමත් ගෝඨාභයත් එක්ක ඇවිල්ලා තමන්ගේ තැන නැති කරගත්ත විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු මෙකීනුකී බොහෝ අය කලාකරුවෝ තමන්ගේ චරිතය ගැලසගත්තා. ඉතින් මෙතුමියත් එතෙන්ට තමයි දැන් මේ පිරිහීමේ තැනට ලක් වෙලා තියෙන්නේ. ඒක තමන්ගේ දරා ගන්න බැරි මුදල් සහ දරා ගන්න බැරි ප්‍රසිද්ධිය සැලකිල්ල හේතු කොටගෙන තමයි මේ පිරිහීමට ලක් වුනේ කියන එකයි මගේ අදහස. අනිත් අයට මොන විදිහට හිතන්න පුළුවන්. මම එතකොට මෙතුමියගේ මේ ව්‍යාපාරය ගැන නම් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කවුරු ඊර්ෂ්‍යා කරනවා නම් මෙතුමිය මෙතෙන් ආවේ කොහොමද කියලා පොඩ්ඩක් ස්ට්‍රැටජිකලි බලන්න. මෙයා තරංගයක් නැති තැනකට හරි විදිහටම එනේ ගැහුවා සහ අපි යත් ලංකාවේ ගොඩාක් නගරවල ප්‍රධාන ලොකු බිල් පෝස්ට් ගහලා වියදම් කරලා මේ දේවල් කරන මොකද ව්‍යාපාරයක් කරන්නේ මේ පැවැත්මට ඒ දේවල් කරලා යුතුමයි ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් යන්න වෙනවා වෙබ්සයිට් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඇයට කුහක වෙන්නේ නැහැ. ඉතින් අපි මේ පෙන්නපු මේ දරුවෝ රුපියල් 19 මාසෙට ගෙවන්නේ මෙතන දල වශයෙන් කෝටි 20කට ආසන්න මුදලක් එකතු වෙලා තියෙනවා. කෝටි 20 වැඩි කිරීම. ඒතකොට මේ මාසික ආදායම තමයි කෝටි 20 මේකේ වියදම් තියෙනවා හැම රුපියල් කියන එකට යනවා. දැන් අපි බලන්නේ 4 වසරේ පන්තිය මොකද්ද වෙන්නේ කියලා. මේ අප්‍රේල් මාසෙට නිකුත් කරපු පන්ති තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ 4 වසරේ 1 2 3 4. 4 වසරේ දරුවෙක් මේ පන්ති 4කට සහභාගී වෙන්න වෙනවා ශිෂ්‍යත්වයේ පාඩම සඳහා. එතකොට පළවෙනි එක තමයි සිද්ධාන්ත තීරය යනවා. ඊට පස්සේ දෙවෙනි එක යනවා අනුමාන ප්‍රශ්න පත්‍ර. අනිවාර්යයෙන් මේකට යන්නම වෙනවා. තුන්වෙනි එක පරිසරයේ පන්තියට යන්න වෙනවා. මේක එක කොටසක්. ඊළඟ එකට තමයි විශේෂ සිංහල ව්‍යාකරණ. ඉතින් මෙන්න මේ හතරටම සහභාගී වෙන්න. එතකොට මේ දරුවන්ට 1000 2000 3000 රුපියල් 4000ක් අනිවාර්යයෙන්ම මේ කෝස් ටික ඔක්කොම ගෙවන්න වෙනවා. ඉතින් මේකින් එක ගන්නත් පුළුවන් තමයි කියලා. නමුත් ඉතින් මේ විභාගයේ ගොඩ දා ගන්න මේ හතරටම නොගියොත් ගොඩ යන්න බැරි බව තේරුම් ගත යුතුයි. ඊට පස්සේ මේ ඇඩ් එකක් අපි ක්ලික් කරලා බලමු. මේකෙදි එතුමියගේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ රෙකෝඩින් මෙතන ලින්ක් එකක් තියෙනවා අර රෙජිස්ටර් වුණ අයට විතරයි. ඊට පස්සේ ෆෝන් නම්බර්ස් ටිකක් සහ එතුමියගේ ටයිටල් ටික තියෙනවා. BA හවුස් ඒ කියන්නේ විශේෂ උපාධියක්. මෙතන Bachelor of Art PhD University of Kerala
මොකක්ද කෙරෙන්නේ කියලා. හොඳයි අපි මේ බලාපොරොත්තු වෙන සිටිනේ ලංකාවේ වැඩිම දූ දරුවන් පිරිසක් සම්බන්ධ වන ලංකාවේ අංක 1 අධ්‍යාපනික ව්‍යාපාරය ක්වීන්ස් අධ්‍යාපනික සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය මේ ස්ථානයට සම්ප්‍රාප්ත වන තුරු තමයි අප මේ මොහොතේ මේ බලාගෙන සිටින්නේ. ඉතින් සියලු දෙනාම දැස් දල්වාගෙන ඊටම සූදානමින් බලාගෙන ඉන්නවා. වෙස්නර්තන ශිල්පීන් ඇතුළු අපි සියලු දෙනාම බලාගෙන ඉන්නේ අයව පිළිගැනීම සඳහා. මමත් බලාගෙන ඉන්නේ මොහොතක් ඈත් එක්ක කතා කරන්න. මට නම් ඈත් එක්ක කතා කරන්න නැත්නම් අවස්ථාව ලැබුණා පොපියුලර් අවෝඩ්ස් අය සම්මානය ගන්න අවස්ථාවේදී ඇගේ නම මට කියන්න තරම් වාසනාව ලැබුණා. ඒ මොහොතේ ඉතින් ඒකත් මතක් කරන ගමන් ඒ නිසා අද දවසේදී ටිකක් වැඩිපුර කතා කරන්න මම බලාගෙන ඉන්නේ මේ රතු පස මත්තට ඇය පැමිණෙන රයිට්. අපි දැන් කතා කරන්නේ දැන් මෙන්න මේ ගොඩක් ලංකාවේ ආයතන බැංකු වෙන්න පුළුවන් සමහර ආයතන පුද්ගලයෝ ඒගොල්ලෝන්ගේ නම පුම්බ ගන්න වෙනම ආයතන ලංකාවේ හැදිලා තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ තෝරගත්ත අයට කතා කරලා ලොකු සල්ලි තියන අය ඒගොල්ලෝන්ගෙන් ලක්ෂ ගණක් අය කරලා විවිධ ශාස්ත්‍රවල ශාස්ත්‍ර 100ක් 200ක් තෝරගෙන ඒගොල්ලොන්ට අවර්ස් දෙන එක. එතකොට ඒගොල්ලෝ වෙන අයගේ නම් නෙගෝෂিয়েට් කරන්නේ නැහැ. කවුරු හරි එකමට ඒගොල්ලෝ දාගෙන ඉන්නවා. නමුත් මේගොල්ලෝ ඉස්සරහට දාලා සමීක්ෂණයක් කරා වගේ තනිකර බොරුවක් කරන්නේ. මේ සමීක්ෂණ ආයතන ලංකාවේ හිච් ඒවා තියෙනවා. ඉතින් ඒ ආයතන වල සමහර සමීක්ෂණ ආයතන බලන්න හැමදාම එකම ආයතනයට තමයි එකම බැංකුවට තමයි සමහර වෙලාවට ඒගොල්ලෝගේ පළවෙනි ලංකාවේ පළවෙනි ආයතනය කියලා පෙන්වන්නේ. ඊටු අරෙස්ට් එක ඒගොල්ලෝ කරන්නේ. එතකොට අර තියෙන සම්පූර්ණ බජට් එකම අරගොල්ලෝගෙන් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ හැමදාම අංක 1 පොපියුලර් නම් හැමදාම පොපියුලර්. මම දන්නේ මේ ආයතන මොකක්ද කියලා මම ඒක ගැන නෙවෙයි කතා කරන්නේ. එහෙමත් ගන්න පුළුවන් අර රූපාදි ගන්නවා වගේ. ඉතින් ඒ වගේ දැන් තියෙන අපිට සාක්ෂි කියන්න පුළුවන්. මේ වගේ අවෝඩ්ස් ගන්න පුළුවන්. සල්ලි දීලා ලක්ෂ 3-4කට අවෝඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ලංකාවේ දැන් යන ක්‍රමය. ඉතින් හරි අපි මේක බලමු. ලතිමත් දැන් ඔබට පෙනෙන්නේ ඇයගේ නිල රථය මේ ස්ථානයට පැමිණෙන ආකාරය පොලිස් ආරක්ෂාව මැද්දේ ඇයගේ නිල රථය මේ ආකාරයට අපිට පේනවා. රථ පෙළක් මේ ස්ථානයට පැමිණෙන ආකාරය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ඇයගේ නිල රථය පොලිස් ආරක්ෂාව මැද්දේ පැමිණෙන ආකාරය තමයි ඔබ දකින්නේ. රථ පෙළයි ඔබ මේ ආකාරයට දකින්නේ. අපි බලමු ඇය රතු පළස මතට පැමිණෙන තුරු තමයි අපි මෙලෙස බලාගෙන සිටින්නේ. ලතිමත් දැන් ඔබට පෙනෙන්නේ ඇයගේ නිල රථය මේ ස්ථානයට පැමිණෙන ආකාරය පොලිස් ආරක්ෂාව මැද්දේ ඇයගේ නිල රථය මේ ආකාරයට අපිට පේනවා. රථ පෙළක් මේ ස්ථානයට පැමිණෙන ආකාරය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ඇයගේ නිල රථය පොලිස් ආරක්ෂාව මැද්දේ පැමිණෙන ආකාරය තමයි ඔබ දකින්නේ. රථ පෙළයි ඔබ මේ ආකාරයට දකින්නේ. අපි බලමු ඇය රතු පළස මතට පැමිණෙන තුරු තමයි අපි මෙලෙස බලාගෙන සිටින්නේ. ශ්‍රී ලංකීය දුවා දරුවන්ගේ මනස නැනස පෑදූ ලංකාවේ විශිෂ්ටතම ගුරු මාතාව ඇයයි. ඉතින් ඇයව පිළිගන්න ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ඔබේ දැස් දල්වා බලා සිටින්න ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට සම්ප්‍රාප්ත වන අයුරුයි ඔබ මේ දකින්නේ. දැන් මෙතන අපි බැලුවේ අර පොලිසිය කේස් එක. පොලිසියේ ට්‍රැෆික් බයික්ස් 3ක් ඇවිල්ලා තියෙනවා මෙතන. ඉතින් ඔය තුන ගැන තමයි කතිකාවත්දී ඒක පොලිසිය සහ පොලිස් මාර්ෂල් මේ වෙලාවේ යනවා. එතකොට ඒක පොලිසියට බාරයි. ඒක ඉතුරු ටික අපි ඉස්සරහට බලමු මොනවාද කියන්නේ කියලා. අපි ගැන කතා නොකරමු. මොකද ඒකට කමෙන්ට් කරන එක ඇත්තට සුදුසු වෙයි කියලා මම හිතන්නේ. මේක ගැන තමයි ලොකු ආందోලනයක් ගියේ. ඉතින් මම ගොඩක් හයිලයිට් කරන්නේ ඉතින් එහාට ගිය වෙන දෙයක්. ඉතින් ඒක හින්දා තමයි මිතුමීට මේ ප්‍රශ්නේ උනේ ඒක නොවෙන්න. අද වෙනකම් මම හිතන්නේ මේක වෙන්නේ නැහැ. මම අර කිව්ව ප්‍රබු පිස්සුව ඇඳුනාම ඕක සාමාන්‍යයෙන් ප්‍රසිද්ධිය මුදල් ධනිය වැඩි වෙනකොට ඒගොල්ලොන්ට රාජ්‍ය බලය රාජ්‍ය විශ්නේ ගන්න ගන්නවා. ඉතින් ඒක තමයි උනේ. මොකද පොඩි තැනින් ආපු කෙනෙක්. නමුත් ඒතුමිය අර කරපු විදිය අනුගමනය කරා නම් දැන් මම ඊළඟට පෙන්නන්නම්. ගිය අවුරුද්දේ මිතුමිය කොහොමද මේ වැඩසටහන කරේ කියලා සහ කොහොමද මේ අර UK වලින් හරි USA වලින් ගත්ත ඒ උපාධිය කොහොමද මේ අවභාවිතා කරේ සහ ඒක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය කියන එක තමයි පාවිච්චි කරන රජයකින් සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. යුනිවර්සිටි එකෙන් තමයි සාමාන්‍ය උපාධිය ප්‍රදාන කරන්නේ. ඉතින් අපි බලමු ඊළඟට මෙයාගේ මේ channel එකේම ගිය අවුරුද්දේ තිබ්බ සෙරමනි එක එහෙම නැත්නම් උපාධි උත්සවය මෙයාගේ channel එක ඇතුළට ගිහිල්ලා. Was a representative of Mr. Tissa Janaka receiving the award and told.
And the next award is for the Best Online Academy. And that award goes to Queen's Education Group Private Limited. Everybody, a round of applause for Queen's Educational Group Private Limited, a leading grade 5 scholarship online education provider for more than 30,000 students. I know there are a lot of parents around. They group their students for the Year 5, Grade 5 scholarship. So this is a place that's a leader. Everybody put your hands together for Queen's Education Group Private Limited. Congratulations. And ladies and gentlemen, the next award is for one of the best mentors for A-level chemistry, a student of Ananda College, graduated from the University of California and has more than 31 years experience. And this award goes to Kesari Witanage. අපි දැන් බැලුවේ මේක සයින්ස් ඇන්ඩ් ටෙක්නොලොජි වගේ කතාවක් තමයි මේකේ තියෙන මේ බිස්නස් අයිකන්ස් ඉන්ටර්නැෂනල් බිස්නස් අයිකන්ස් කියලා. ඒක හින්දා මේක ඊසිලි නිත්තාන මේ වගේ උරුළු ටිකක් අරගෙන මේගොල්ලෝ මේවත් අර වගේම සල්ලි හම්බ කරන ආයතන වෙන්න බැරි නෑ. ඒ නිසා මේවා ලංකාවේ යන ලොකු ලොකු බිස්නස් මෙහෙම මොඩල් එකක් තියෙනවා. ඉතින් කාට හරි මේක බිස්නස් එකක් කරනවා නම් ඔන්න පුළුවන් මේ වගේ ඉන්සර්ටමයිස් කරලා එක එක නොමිනේට් කරලා සල්ලි ගන්න. ඉතින් මේ ගැන කතාවක් ඕනනම් හොඳටම දන්න කෙනෙක් ඉන්නවා ලංකාවේ පුල්ශාන්ත සන්නස්කල්ස. ඒගේ වීඩියෝස් බලනවා නම් සර් දාලා ඇති මේ වගේ අත්දැකීම් මොන තරම් යාගේ වීඩියෝස් වල කොහොමද මේගොල්ලෝ මේ විදිහට ප්‍රොමෝට් කරන්නේ සල්ලි ගන්න කියන එක ගැන හොඳටම දැනගන්න රයිට්. හරි අපි පොඩ්ඩක් බලමු අපි ඔයන වීඩියෝ කම්බේද කියලා. දැන් නිකන් ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් කාර් එකක් යනවා දැක්ක නේද? ඉතින් ඔය වගේ ආව නම් කිසි ගතියක් නැහැ නේද? ඒකෙත් තියෙනවා නේද? කිසි ගතියක් නැහැ. ඔය වාහන පේලියක් ඇවිල්ලා නිකන් ඒකේ තමයි ගතිය තියෙන්නේ. බලමු කොහොමද මේ කරලා තියෙන්නේ. අයි ඉස්සරහින් යන්න එපා. හොඳයි මේ අවස්ථාවේදී මේ සම්භාවනීය ආරාධිත අමුත්තන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවට ප්‍රවේශ වීමේ මොහොතයි මේ ආකාරයෙන් සනිටුහන් වන්නේ දිදාපර පුංචි පුතේ පුංචි දුවේ අදාපර දෙමව්පියනි මා පෙර සඳහන් කළ ආකාරයට අද දවස බොහොම විශේෂ දවසක් ඔබට මට අමතක නොවන ඔබේ ජීවිතයේ ස්වර්ණමය සන්ධාවක් වේවි විටක ඔබේ ජීවිතයේ රන් අකුරින් ලියවූ ඔබේ අනාගතය ඔබේ සිහින සැබෑ කරන දවසක් වේවි අද දවස නිතින්ම ඉතින් ඔබට පෙනියන්නේ අදවසේ අපේ සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු ඔබත් මමත් මග බලා සිටි ඒ ආදරණීය තැනැත්තිය මම හිතන්නේ බොහොම ආසාවෙන් කුංචි පුතේ ඔබ බලන් ඇති ඇය අද එනකම් ඇයව බලන්නට. ඉතින් ඔබගේ ආදරණීය ටීචර් අම්මා සහ අපගේ ආදරණීය සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියයි මේ ආකාරයෙන් සනිටුහන් වන්නේ. හරිනේ. දැන් එතකොට මේක සාමාන්‍ය මේ වගේ ඉවෙන්ට් එකක් අපිට දැන් පේනවා මේ ලෝගෝ දාගෙන මෙහෙම එන එක ටිකක් හරි මේ අන්කොමන් කියලා තේරෙනවා නේද? මේ වගේ ඉවෙන්ට් එකකදී දැන් මීට සමාන අය ඉන්නවා නම් මොන හරි කියන්නේ උපාධිපදානයක් කරනවා නම් ඒ වගේ දෙයකදී සාමාන්‍යයෙන් මේ වගේ අඳිනවා. නමුත් ඉතින් මෙයා මෙතන අර ડોක්ටරේට් එක ඒක අප් කරන්න සෑහෙන එක ප්‍රොමෝට් කරන්න මහන්සි වෙලා තියෙනවා කියලා මොලේ තියෙන කෙනෙකුට බලන්නකො සනුවී හරි වාඩි වෙන්න බලන්න හැමෝම මේ ළමයි ටික හරි ෂෝක් නේ අනිවාර්යෙන්ම මොකද කිව්වොත් මේ හැමෝම ලංකාවෙන්ම බිහි වෙච්ච අපේම ශිෂ්‍යත්වය දිනපු අපන්නු. ඒ නිසා ඒගොල්ලෝ කොහොමත් මේ විදිහට ඉන්න බෑ නේද මට? නැතුව මේ හොඳ ළමයි සද්ද කරන්නේ හරි මේ තියෙන්නේ 2024 ඒ කියන්නේ ගිය අවුරුද්දේ කරපු ඉවෙන්ට් එක. මේකේ ඉන්නවා ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක නිවේදකයෙක් සහ නිවේදිකාවක්. ඉතින් මේගොල්ලෝ කොහොමද මේ වැඩසටහන කරන්න කියලා විතරක් තමයි තියෙන ඉස්සරහට අපි ඒකත් බලමු. කෑ ගහන්නේ නැහැ නේද? නෑ ඒක තමයි. දැන් අද අපි මොකද කරන්න කියලා ඔයගොල්ලෝ දන්නවද?
දන්නව නේද? එක්කෙනෙක් දෙන්නෙක් දන්නේ නැහැ. අපි කියමු මොකද කරන්න කියලා. දැන් ඕගොල්ලෝ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඕගොල්ලෝ කරපු නැත්නම් ඕගොල්ලෝ දිනපු දෙයක් ගැන අපි ඕගොල්ලන්ට ගුණ වර්ණනාවක් කරන්න. දැන් ඕගොල්ලෝ ලොකු ගොඩක් මහාන්සි හිතන වැඩක් තමයි මේ කරලා දිනලා මෙතනට ඇවිල්ලා ඉන්නේ. මොකක්ද මාද මේ කරලා තියෙන වැඩේ? මේ හැමෝම හරිම දක්ෂයි ඉගෙන ගන්න වැඩට හරිම දක්ෂයි. තිබ්බ ශිෂ්‍යත්ව විභාගේ හොඳට විභාගයට මුහුණ දීලා හොඳට ලකුණු අරගෙන හරි දක්ෂව ගොඩක් තමයි මෙතන ඉන්නේ. ඕගොල්ලෝ දක්ෂයි නේද? හැමෝම දක්ෂයි නේද? හරියට හරි. ඉතින් අද ඕගොල්ලන්ව අගයන්න ඕගොල්ලෝ ගොඩාක් ආදරය කරන ටීචර් අම්මා ලෑස්ති වෙලා ඉන්නවා. ආසයි නේද ටීචර් අම්මා බලන්න? ගොඩක් ආසයි නේද? ටීචර් අම්මට ගොඩක් ආදරේද? පොඩ්ඩක් දාදරේ, ටිකක් දාදරේ, ගොඩාක් දාදරේ. බලන්නක තියෙන ආදරේ නේද? ඉතින් ඔන්න මේ වෙලාවේ ඕගොල්ලන්ට පේනවා මේ අපි ඉන්න බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේමත් නැත්තම් මේ BMICH මේ ශාලාවේ ඉදිරිපස ඔබේ ආදරණීය ගුරුතුමිය ටීචර් අම්මා ඔන්න දැන් එන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඕගොල්ලෝ බලන්න මෙන්න මේ විදිහට තමයි මේ මොහොත වෙන විට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ඇතුල් වෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඕගොල්ලෝම බලන්න තමයි එන්නේ. ඒ විතරක් නෙමෙයි අද අගය කරන්න, සහතික දෙන්න, සම්මාන දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඕගොල්ලෝ ශිෂ්‍යත්වයට මුණ දුන්නා වගේම ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඕගොල්ලෝ වගේම ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඒගොල්ලන්වත් අද අපේ ටීචර් අම්මා අගය කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා තමයි ඕගොල්ලෝ හැමෝටම අද දවසේදී BMICH පරිශ්‍රයට ඕගොල්ලන්ට එන්න කියලා මේ ආදරෙන් ඕගොල්ලන්ට ටීචර් අම්මාගෙන් ටැග්ගක් විදියට මේ දේ ලබා දෙන්නේ. ඔන්න එනවා. අපි අපුඩියක් ගහමුද මෙතන ඉඳලා හයියෙන්. ඔන්න මේ වෙලාවේ ක්වීන්ස් අධ්‍යාපන සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ජංගජේ ගෞරව ආචාර්ය සම්මානලාභී ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු අපේ පුංචි දූලා පුතාලාගේ ටීචර් අම්මා සම්ප්‍රාප්ත වෙනවා. ඔන්න මේ වෙලාවේ ක්වීන්ස් අධ්‍යාපන සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ජංගජේ ගෞරව ආචාර්ය සම්මානලාභී ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු අපේ පුංචි දූලා පුතාලාගේ ටීචර් අම්මා සම්ප්‍රාප්ත වෙනවා. ඕගොල්ලෝ බලන්න, ඕගොල්ලෝට කතා කරන්න, ඕගොල්ලොත් එක ගොඩාක් දේවල්. රයිට්. ඔන්න මේ ගිය අවුරුද්දේ තිබ්බ ඉවෙන්ට් එක මේකේ අර කියපු පොලිස් රථ නැහැ. එතකොට වාහනේ තිබුණා. ඒක අපේ ප්‍රශ්නේ වාහනේ ගැන ගැටලුවක් නැහැ. එතකොට මෙන්න මෙතන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අන්න එහෙම කියලා තමයි මෙයාගේ ආචාර්ය උපාධිය කියන්නේ. සාමාන්‍ය ජනරජ වලින් ආචාර්ය උපාධිය දෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල වලින් දෙනවා හරියට කරන අයට. ඉන් ඔන්න ඕක තමයි තත්ත්වය. අවභාවිතා කිරීම සහ මෙතනත් අර වගේම ලෝගෝ දාගෙන එනවා. ඒක ඉතින් මේ වගේ තැනකට අදාළ දෙන්නත් කියන එක අපි දන්නේ නැහැ. ඒක සමහර අය අර සරමැදගෙනත් සමහර ඉදහඳාවේ ඉස්ලාමික අය ගෝඨාභයම ටී-ෂර්ට් එකට පදක්කම් ටික එල්ලන් එනවා. ඉතින් අන්න ඒ වගේ අමුතු જાතිය වැඩ ලංකාවේ වෙනවා. ඒ හින්දා මේක ගැන මම කියන්නේ නමුත් මේක සල්ලි දීලා ගත්තෙම ඔක පෙන්වන්න. ඉතින් ඒකෙන් තමයි මෙයා මේක මාකට් කරන්නේ, ප්‍රොමෝට් කරන්නේ. ඉතින්